හයි කොහොමද ඔයාලට සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම අරගෙන ආව වීඩියෝ එක තමයි බැප්ටිසම් ෆ්‍රොක් එකක් කරා කස්ටමයිස් ඕඩර් එකක්. ඉතින් අපි බලමු ඒක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ ලස්සන බැප්ටිසම් ෆ්‍රොක් එක. හරිද? ඔන්න බෑග් එක. ඒකට ලස්සන සුදු බටන්ස් අල්ලලා තියෙනවා. බීඩ්ස් අල්ලලා තියෙනවා. මේක ගැන කිව්වොත් මේ ෆ්‍රොක් එක ඇමරිකන් සිල්ක් වලින් තමයි කරලා තියෙන්නේ. එහෙම කියලා නැහැ. මොකද බබාට කම්ෆර්ටබල් වෙන්න මේක ලයිනින් කරලා තියෙන්නේ කොටන් මැටීරියල් එකකින්. එතකොට ඒකට බේබි බොනට් එකක් එනවා. මේ බේබි බොනට් එක තමයි මේ. ඒකත් රේන්දයක් අල්ලලා බීඩ්ස් අල්ලලා තියෙන්නේ. එතකොට ගැට ගහන්න පුළුවන් වෙන රිබන්ස් දාලා තියෙනවා. ඒකෙත් ලයිනින් කරලා තියෙනවා කොටන් මැටීරියල් එකකින්. එතකොට බලන්න මේකම හරිම ලස්සනයි. එතකොට මේකටම මේ සෙට් එකටම එනවා චූඩි ෂූස් දෙකක් මේ මැටීරියල් එකකින්ම හදලා තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම පෑන්ටි එකක් එනවා. මේක ඉලාස්ටික් කරලා තියෙන්නේ. මේ බබාට මාසයයි. ඉතින් මේ බබාගේ බැප්ටිසම් එකට තමයි මේ ෆ්‍රොක් එක ඒ බබාගේ අම්මා මට කියලා කරවගන්නේ. ඉතින් මේ වගේ බෑන්ඩ් එකකුත් ඕන කිව්වා. ඕන ලස්සනට ඒකත් කරලා තියෙනවා. ඉතින් මේ කිට් එකම ඔයාලා ඕන කෙනෙක්ට මගෙන් ගන්න පුළුවන්. මේවා මම කාලයක් තිස්සේ ගොඩක් කරා. ටේක් මී හෝම් අවුට්ෆිට් එක බැප්ටිසම් ෆ්‍රොක් මේක විතරක් නෙමෙයි. මේ වගේ ලස්සන ඩිසයින් ගොඩක් මගේ පේජ් එකේ පහළටම ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේවා කාලයක් මම කරේ නැහැ. දැන් මම ආයි පටන් ගන්න තියෙනවා. ඕනම කෙනෙක්ට දැන් මගෙන් ආයි ගන්න පුළුවන් මේවා. ඉතින් ප්‍රී ඕඩර්ස් තමයි කරන්නේ. මගේ WhatsApp එක 076464949ට මැසේජ් කරලා ඔයාලට මගෙන් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඩිපොසිට් එක කරලා දවස් ගානකින් මම ඔයාලට කියනවා. ඒක මම ක්වොලිටි එකටම කරලා එවනවා. ඕගොල්ලෝ දෙන ඕනම ඩිසයින් එකක් මහනවා. එතකොට ඒ දෙන ඩිසයින් එකට ගොඩක් දෙලට මට එන්නේ ඉන්ටර්නෙට් ෆොටෝස්. ඉතින් ඉන්ටර්නෙට් ෆොටෝ එකකට මම 90%කට වැඩිය සාධාරණයක් කරලා හොඳම ක්වොලිටි එකෙන් තමයි ඇඳුම නිම කරලා ඔයාලගේ අතට ලැබෙන්න සලස්වන්නේ. ඇඳුම මහන්න ගත්ත වෙලේ ඉඳලා මම කස්ටමර් එක්ක මේ ඩිස්කස් කරලා යාට ඕන විදිය ඔක්කොම දැනගත්තට පස්සේ ඇඳුම මහන වෙලේ ඉඳලා මහන කොටස් මම යාට යවනවා. මොකද එතකොට යාලට මේ තිබුණොත් ඩිසයින් එකේ වැරද්දක් හෝ මොකක් හරි තිබුණොත් එක්ක හරියට ඩිසයින් එක කරලා නැත්නම් මේක හරි නෑ හරි මොන හරි ඒගොල්ලන්ට බලලා කියන්න පුළුවන් මට. එතකොට වැරද්දක් තියෙනවා නම් මට එයාලගේ අතට යන්න කලින් මේක හදලා මට යවන්න පුළුවන් නිසා තමයි මම එහෙම පටන් ගත්ත වෙලේ ඉඳලා කොටස එයාලට දාලා එහෙම යවන්නේ. ඉතින් ඒක මම හිතනවා කස්ටමර්ටයි මටයි දෙන්නටම හොඳයි. මොකද අපි දෙන්නට එයාගේ මගේ අතර විශ්වාසය තහවුරු වෙනවා. එකක් මගේ වැඩේ මට හොඳටම කස්ටමර් සතුටු වෙන විදිහට කරලා යවන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලේට වැරදි එන්නේ නැහැ. මගෙන් කස්ටමර්ලා බලපු ගමන් කියන්නේ අනේ හරි ලස්සනයි. ඩිසයින් එක වගේම තියෙනවා. මම ඒකු ඩිසයින් එක වගේම තියෙනවා. හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් ඒ නිසා මට මම එහෙම දාන්න අවශ්‍යත් නෑ. ඒකට මට හිතෙනවා මම කස්ටමර් එක්ක ලොකු ට්‍රස්ට් එකක් එතනදී ඇති කරගන්නවා. එයාට නැවත මන් ළඟට එන්නේ ඒ ට්‍රස්ට් එක හොඳටම ඇති. මොකද වැඩේ හොඳට කරලා යවනවා. වගේම එයාට සැරේ දාලා මේක බලන්න අඩුපාඩු බලන්න මොන හරි තව තියෙනවා නම් වෙන්න ඕන දේවල් කියන්න. ওই වගේ දේවල් කිය තමයි මම මහන්නේ. කස්ටමයිස් ඕඩර්ස් විතරයි එහෙම මහන්නේ. ඉතින් එතකොට කස්ටමයිස් කියන්නේ මෙහෙමනේ. අපි කස්ටමර්ගෙන් අහලා කස්ටමර්ගේ රික්වයර්මන්ට් එකට තමයි අපි කරන්න ඕන. ඉතින් ඒ නිසා තමයි මම කස්ටමර්ගෙන් හැම වෙලේම අහලා එහෙම මේව කරන්නේ. ඉතින් කස්ටමර් සතුට වෙනවා කියන එක තමයි මගේ තියෙන එකම සතුට. මම ගන්න මුදලට වැඩිය මට ඒක සතුටක්. මොකද මේ චූටි ඇඳුම් මහලේ වෙනකොට මටත් ගොඩාක් ලොකු සතුටක් එනවා. මම හරි ආසාවෙන් ආදරණීයව මේ ඇඳුම් මහන්නේ. ඉතින් ඒ වගේම අපි ජීවත් වෙන්නේ මේ දේෙන්. ඉතින් ඒ නිසා අපි ඒ දෙයට අපේ රස්සාව මේක. ඉතින් එතකොට බොරු වංචා නොකර ඒක හරියටම කරන්න ඕන. එතකොට තමයි අපේ දේවල් උනත් හරියන්නේ. ඉතින් ඒ නිසා මම කැමති නෑ කවදාකවත් දෙන කියන්නේ කස්ටමර් කෙනෙක් මුදලකට අපිට දෙන මුදලට සාධාරණ වෙන්න ඒ දේ කරලා යවන්න තමයි හැම වෙලෙම මම බලන්නේ.
ගොඩක් වෙලේට වැරදි එනවා අඩුයි. හැබැයි ඉතින් පර්ෆෙක්ට් නැහැ. අපි හැමෝම ඉතින් පොඩි වැරදි වෙන්න පුළුවන්. එහෙම කවදාකවත් තාම මට වෙලා නැහැ. ඉතින් මගේ කස්ටමර්ලා හරිම සතුටින් මගෙන් ඇඳුම අරන් යන්නේ. ඉතින් ඔයාලටත් මම කියන්නේ මේ වගේ take me home outfit එකක් මේ විදිහමයි. මේ විදිහටම කරනවා. ඉතින් ඩිසයින් ඕන එකක් වෙනස් කරලා හැබැයි එකක් කියන්න ඕන ගණන් අඩුවට මට කරන්න බැහැ. හේතුව මම හොඳ quality materials දානවා. ඉතින් අඩු ගාණ කියලා එහෙම කරන්න බෑ. ගාණ අඩු වුණා කියලා මගේ quality මම අඩු කරන්නේත් නැහැ. හැබැයි මට දෙන්න පුළුවන් නම් ටිකක් අඩු කරලා සාධාරණව මම ඒ ගාණ අනිවාර්යෙන් දෙනවා. මොකද ලොකු ගාණ මේකක් තියාගෙන කරන දේවල් නෙමෙයි මේව. ලොකු ලාභයක් නෙවෙයි. එහෙනම් මට ලොකු ලාභයක් නැහැ. ඉතින් සාමාන්‍ය ලාභයක් නැත්තේත් නැහැ. ඉතින් ඒ නිසා ගණන් ගැන කියද්දි සමහර ඉතින් ගණන් වැඩි කියලා හිතනවා නම් ඒ අයට පුළුවන් normal design දාලා මගෙන් කරව ගන්න. ඉතින් normal නැති වැඩ තියෙන work තියෙන ඒ වගේ design ආවම ඇත්තටම අපිට අඩු කරන්න බෑ. අපේ කාලය යනවා එකක් අපි හරියට ඒක මහන්සි වෙනවා. ලොකුයි පොඩි කියලා නැහැ design එකකට අපි සෑහෙන මහන්සි වෙනවා. ඉතින් මේ එකම design එකනේ. ඉතින් ඒ නිසා ඔයාලා හැමෝගෙම මම ඉල්ලන්නේ මේ ඒ විදිහට ඔයාලට කැමති විදිහට කරව ගන්න ඕන නම් මට කතා කරන්න. ඉතින් මේක ආයෙත් පෙන්නන්නම්. හරිම ලස්සනයි. මටත් හරිම ආසයි. ඉතින් මම හිතනවා ඒ බබා ලස්සන දීවි චූටි මිටි පැටි 1 මාසයක් විතර වෙන්නේ. එයාගේ බැප්ටිසම් එකට මේක මහන්නේ. ඉතින් මට හිතෙනවා මම මේකත් එක්ක ඉඳි මමත් ලස්සන වෙලා කියලා ඒ තරම් ආදරේ මේවට මම හරිම ආසාවෙන් ආදරෙන් කාලයක් මහපු දේවල් තමයි මේවා. දැන් ඉතින් අධික කාර්ය බහුලකම නිසාම මේවෙන් ටිකක් ඈත් වෙලා ඉන්නවා. මම ඊට වඩා ලොකු වැඩ ටිකකට යන නිසා මම ඩිසයින් වෙලා සාර්ථක ඒව කරන නිසා මේවා චුට්ටක් අමතක කරලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට දැන් ආයි ඒක මේවා අඩුවක් වෙනවා. ඒ නිසා මේ හැමතැනම නැති දේවල් නිසා පොඩ්ඩක් ආයෙත් මේක අරගෙන හිටිනවා. ඉතින් ඔන්න ඔහොමයි. ඔයාලා කැමති අය මට මගේ page එකට යන්න like කරන්න පුළුවන් නම් page එකේ දේවල් අගය කරන්න. ඒක අපිට ගොඩාක් නිර්මාණකරුවෙක් වශයෙන් ගොඩාක් ලොකු සතුටක්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියන ගමන් මම ගිහිල්ලා ඉන්නම්.